Hello everyone, welcome back to my YouTube channel. කාලෙකට පස්සේ ඔන්න මං ආයෙත් ආවා vlog එකකින් ඔයාලව හම්බෙන්න. and මේ vlog එකේ තියෙන්නේ ඇත්තටම කිව්වොත් මේක මම කැලි විදියට අප්ලෝඩ් කරනවා. මොකද නැත්තම් අප්ලෝඩ් කරන්න ගියාම ලොකු කෝටා එකක් තියෙන නිසා. So this is gonna be the first part of my first international tour. මේ එතකොට හරියටම 2025 මැයි 1 වෙනිදා. මම ඔයාලට කියලා තියෙනවානේ මම ආසයි කියලා මේක මගේ ඩයරි එකක් විදියට යූස් කරන්න. So specifically mentioning the dates. and මම ඔයාලට කිව්වා නේද අවුරුද්ද පටන් ගනිද්දිම vision board එකක් create කරන්න කියලා. මම ඔයාලට පස්සේ මගේ vision board එකේ screenshot එකක් දාන්නම් අවුරුද්ද අන්තිමට. So මේක මගේ vision board එකේ තිබ්බ එකක්. දැන් අපි මේ පික්මි එකක් දාන් එයාපෝට් එකට යන ගම. ඊළඟට අපි ගියා අපේ money exchange කරගන්න. So now we are inside the Bandaranaike International Airport. මට නම් මම work කරන්නේත් මෙතන නිසා මෙතන මට හොඳටම familiar place එකක්. ඒ වුණාට ඉතින් මම travel කරන්න ගියාම ඒක වෙනම experience එකක්. check in වෙලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ immigration clear කරලා අපේ gate එකට යන්න. කියන්න බැරි වුණානේ. So I'm flying with Sri Lankan Airlines and my flight is UL 404. तू मेरा कोई ना होके भी कुछ लागे तू मेरा कोई ඔන්න මෙන්න මෙයා තමයි අපිව තායිලන්ත වලට එක්කන් යන්නේ. දැන් ඉතින් අපිට තියෙන්නේ ෆ්ලයිට් එකට බෝඩ් කරන වෙලාව වෙනකන් ගේට් එක ඇතුළට වෙලා ඉන්න. Now I'm gonna have my first flight experience. මට ඔයාලට කියන්න බැරි වුණානේ. මේ tour එක මම යන්නේ මගේ අම්මයි තාත්තයි එක්ක. And we got 3 seats together from the emergency exit. In the unlikely event of an unplanned landing, we'll say this thrice for your understanding. ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරනකන් ගත්ත වීඩියෝ ක්ලිප්ස් වික වැඩිද මන්ද. ඒ වුණාට මෙහෙම ආසයක් ඉන්න නිසා මම මේක මෙහෙමම තියලා තියෙනවා. ඇත්තම කිව්වොත් මේක ක්‍රොප් කරන්නත් නිකන් දුකයි වගේ. So if you know we are passing the tower. ඊගාවට තියෙන්නේ මං එක්ස්පීරියන්ස් කරන්න ආසාවෙන් හිටපු දෙයක්. Now you know, I longed for having flight food. And these crew members were superb. අපේ ජර්නි එකට යනකම් පැය 3:00ක් වගේ තිබ්බ නිසා මං යනකම් විස්සල් ආදරේ ෆිල්ම් එක බල ගියා. Now we have landed at Sarnabhumi International Airport. तुझको बनाने में कर दी है हुस्न की हाली तिजोरियां काजल की सियाही से
सरिया तेरा දැන් අපි මේ යන්නේ තායිලන්ඩ් වල ඉමිග්‍රේෂන් ක්ලියර් කරන්න. මෙතන නම් සෑහෙන දිග ලයින් එකක් තිබ්බේ. මට ඔයාලට කියන්න බැරි වුණානේ අපි මේක ගියේ ඒජන්සි එකක් through and I'll mention their name here. අපි ලෑන්ඩ් කරාම එතනට එක්කෙනෙක් ඇවිත් හිටියා ගන්න අපිව එයාපෝට් එකෙන් අපිව ඩ්‍රොප් කරන්න හොටෙල් එකට යනකම්. And now he is assisting with the bags. මම ඔයාලට ඊගා vlog එකෙන් වැඩි විස්තර කියන්නම් මේ ඒජන්සි එක අපිට help කරපු විදිය ගැන. And I'm really happy with their service and I can recommend to anyone who is flying to Thailand to travel with them. අපි ලෑන්ඩ් කරලා හොටෙල් එකට යනකම් චූටි පොදයක් තිබ්බා. but මම නම් බය වුණා වහීද දන්නේ අපි ඉන්න දවස් ටිකම කියලා. ඒ වුණාට එක දවසක්වත් ඊට පස්සේ නම් වැස්සේ නැහැ. අපි තායිලන්ඩ් වල ස්පෙන්ඩ් කරපු ඊගා දවස් ටික මම ඊගා vlog එකෙන් අරගෙන එන්න. So if you are happy with this one, do like, comment, share and subscribe to my channel.